අදත් පුංචි ගණිත ගැටලුවක් කියා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. කලිසමක මිල කමිසයක මිල මෙන් දෙගුණයකි. ඇඳුම් දෙකෙහිම මිල රුපියල් 1500කි. කලිසමෙහි හා කමිසෙහි මිල වෙන වෙනම සොයන්නයි කියලා අපිට කියලා තියෙනවා. අපි බලමු. ගෙදුවේ පුතේ කලිසමක් තියෙනවා. තව තියෙනවා මොකද? කමිසය. අපිට කියලා දෙනවා කලිසමක මිල කමිසයක මිල වගේ දෙගුණයකි. කමිසයක මිල වගේ දෙගුණයක් තමයි වෙන්නේ මේ කලිසමේ මිල. ඒකින්දයි මොකද කරන්නේ? කමිසය වගේ කලිසම දෙගුණයක් හින්දා අපි කමිසයට 1 දීලා කලිසමට අපි 2 දෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මුළු වටිනාකමින් එක කොටසක් කමිසයටත් අනෙක් කොටස අපි කලිසමටත් තමයි දීලා තියෙන්නේ. අන්න ඒක හින්දා මෙන්න මේ ඇඳුම් දෙකෙහිම මිල අපිට දීලා දෙන රුපියල් 1500ක් කියලා. ඇඳුම් දෙකෙහිම මිල රුපියල් 1500ක් කියලා අපිට දීලා තියෙනවා. ඒක හින්දා අපි කරන්න ඕන මෙන්න මේ කමිසයට දීපු කොටස් 1යි කලිසමට දීපු කොටස් 2යි එකට එකතු කරලා 1500න් බෙදලා එක කොටසකට අයත් වෙන මුදල අපි හොයා ගන්න ඕන. එතකොට 1500 අපි බෙදනවා දුවේ පුතේ 3. ඒ අනුව 15ට 3 ඒවා 5යි 5 3 15යි තිරි බිඳුව. අපි මේ බිඳුව ගමු. බිඳුවට 3 වෙන බිඳුවයි 3 වරක් බිඳුව බිඳුවයි එන ඉතිරි මේ බිඳුවත් ගමු 15ට. බිඳුවට 3 වෙන බිඳුවයි 3 වරක් බිඳුව බිඳුවයි. ඒ අනුව දුවේ පුතේ අපි කොටස් එකක මිල අපි හොයාගත්තා. ඒ අනුව කොටස් එකක් අපි කමිසයට දෙනවා. කමිසයට අපි කොටස් එකක් දෙනවා. අනුව කමිසයට 500ක් දෙනවා. එතකොට 500 ඒවා 1යි. 500 ඒවා කමිසයට 500 ඒවා 1යි. ඒ එනම් කලිසමට මෙන්න මේ වගේ කොටස් දෙකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දුවේ පුතේ 500 ගුණ කරනවා කීයෙන්ද? 2. ඒ අනුව 500 2කින් ගුණ කරාම 1000. ඒ අනුව දුවේ පුතේ අපේ කලිසමෙහි හා කමිසෙහි මිල හොයාගත්තේ. ඒ අනුව කමිසයේ මිල සමානයි රුපියල් 500යි. කලිසමේ මිල සමානයි රුපියල් 1000.